ඔයා දන්නවද ඔයාගේ ලොකුම සතුරා ඉන්නේ ඔයාගේ ඇතුළෙමයි කියලා. මේ ලෝකේ 90%ක මිනිස්සු සාර්ථක නොවෙන්න හේතුව එයාලගේම සිතුවිලි නිසා. ඒකට හේතුව මම අද ඔයාලට පැහැදිලි කරන්නම්. මේක මේ සාමාන්‍ය මොටිවේෂනල් වීඩියෝ එකක් නෙවෙයි. ඔයාගේ මානසිකත්වය කියන්නේ සූදු ක්‍රීඩාවක් නෙමෙයි. ඒක විද්‍යාවක්. අද අපි කතා කරමු මේ ධනාත්මක මානසිකත්වයේ බලය මොකක්ද කියලා. Black Ants අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මුලින්ම බලමු මේකේ ඇත්තටම තියෙන බලය මොකක්ද කියලා. ඔයා යම් දෙයක් ගැන ඍණාත්මකව හිතනකොට මොකද වෙන්නේ? ඔයාගේ ශරීරය සහ ක්‍රියාවන් දුර්වල වෙනවා. මට මේක කරන්න පුළුවන් කියලා ඔයා හිතනකොට මොකද වෙන්නේ? මොළය ධනාත්මක රසායන නිපදවන්න පටන් ගන්නවා. ශක්තිය වැඩි වෙනවා. ඔයා නොදැනීම ඔයාගේ ක්‍රියාවන් වෙනස් වෙනවා. සරලවම කිව්වොත් ඔයාගේ සිතුවිලි තමයි ඔයාගේ ආරම්භයේ ආරම්භක ලක්ෂ්‍ය වෙන්නේ. ඔයා උදේ පාන්දරම දවස පටන් ගන්න විදිහත් එක්ක තමයි ඔයාගේ දවස ගත වෙන විදිහ තීරණය වෙන්නේ. මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා සිතුවිලි ක්‍රියාවට පෙරලගන්නේ කොහොමද? ඒ වගේම නිෂේධාත්මක සිතුවිලි අපි අඳුරගන්නේ කොහොමද කියන දේවල්. ඒ වගේම ධනාත්මක සිතුවිලි පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන කාරණාවත් අපි මෙතනදී කතා කරමු. ඒ විතරක් නෙවෙයි. අපි ජීවත් වෙන පරිසරයේ බලපෑම මොකක්ද සහ අපි අභියෝග ජයගන්නේ කොහොමද කියලාත් කතා කරමු. විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ධනාත්මක මිනිස්සුන්ට ලෙඩ රෝග වලින් මිදීමේ හැකියාව පවා වැඩි කියලා. ඒක හරියම පුදුම හිතෙන දෙයක්. Black Ants YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා අපි අපේ කතා බහට යමු. මේ ඍණාත්මක සිතුවිලි අපේ ඔළුවට රිංගන්නේ කොහොමද? මේවා තමයි අපේ ජයග්‍රහණයේ බලවත්ම සතුරු වෙන්නේ. ඍණාත්මක සිතුවිලි වර්ග 3ක් තියෙනවා. එක කනගාටු වෙන එක, අනවශ්‍ය විදිහට බය වෙන එක, තමන් ගැනම ස්වයං විවේචනය කරන එක, මම කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ කියන එක මේ හැම දෙයකටම වඩා භයානකයි. ඔයා දවසකට සිතුවිලි 60000කට වඩා උත්පාදනය කරනවා. මේ හැම එකක්ම හැබෑ වෙන්නේ නැහනේ. ඒ නිසා අසුබ සිතුවිලි අඳුරගෙන ඒවට hina වෙන්න පුරුදු වෙන්න. වැදගත්ම දේ මේ සිතුවිලි වල ඉන්නේ ඔයා නෙවෙයි. ඒව හොදෙක් සිතුවිලිම විතරයි. ඒවට අහුම්කම් දීලා බලය දීලා ඔයාවම නැති කරගන්න එපා. මේමයි වැඩේ වෙන්න ඕනේ. ඔයාගේ ඔළුවට නෙගටිව් මයින්ඩ් එකක් ආව ගමන් ස්ටොප් කියලා ඔයා ඒ වෙනුවට ආදේශ කරන්න ඕනේ පොසිටිව් තින්ක් එකක්. උදාහරණයක් විදිහට මට බෑ කියන එක වෙනුවට මම තවමත් ඉගෙන ගන්නවා. මට පුළුවන් කියලා ආදේශ කරන්න. මේකට අපි කියන්නේ කොග්නිටිව් රීස්ට්‍රක්චරින් කියලා. මේකට පුහුණුව ඕන වෙනවා. ඔයාගේ මනස ධනාත්මක මාර්ගයකට ගන්න ටික කාලයක් ගත වේවි. ඒ පුරුද්ද කඩලා ධනාත්මක මාර්ගයකට ඔයාගේ ඔළුව හදාගන්න ටික කාලයක් යයි. ඒත් අත්හරින්න එපා. Black Ant කෙනෙක් වගේ ඔයා දිගටම උත්සාහ කරන්න. අපි දැන් බලමු මේ ධනාත්මක සිතුවිලි, මේ ධනාත්මක මනස ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කොහොමද කියලා. මානසිකත්වය කියන්නේ හරියට පේශියක් වගේ. මේක පුහුණු කරන්න ඕන. මේකට පියවර 3ක් තියෙනවා. පළමු පියවර කෘතඥතාවය, gratitude. හැමදාම උදේට ඔයාට තියෙන හොඳම දේවල් 3ක් ලියන්න පුරුදු වෙන්න. කෘතඥතාවය පුරුදු කරනකොට ඔයාගේ මොළය ස්වභාවිකවම සතුට සහ තෘප්තිය ඇති කරන රසායනය නිෂ්පාදනය කරනවා. දෙවැනි පියවර ධනාත්මක ස්වයං කථනය. ඔයාටම මෙන්න මේ දේ කියාගන්න. අභියෝගයක් ආව ගමන් මම මේක ජය ගන්නවා. මට මේක කරන්න පුළුවන්. ඔයාගේ කණ්ණාඩියෙන් ඔයා දිහාම බලලා උදේටයි රැටයි ඔයාටම උදව් වෙන වාක්‍ය කීපයක් කියන්න පුරුදු වෙන්න. මේක ඔයාගේ යටි සිතට ඇතුල් වෙනවා. තුන්වෙනි පියවර කුඩා කුඩා ජයග්‍රහණ සමරන්න. ඊයේ කළාට වඩා අද පොඩි දෙයක් හරි හොඳට කළා නම් ඒක අගය කරන්න. ඒක ඔයාගේ මානසිකත්වයට තවත් ඉදිරියට යන්න ශක්තියක් ලබා දෙනවා. මතක තියාගන්න. hina වෙන්න. බලෙන් හරි hina වෙන්න. මේ පුරුදු 3 දවස් 21ක් පුහුණු කරන්න. වෙනස ඔයාටම දැනේ, ඔයාම දකි. මේවා ඔයාගේ ජීවිතයට අලුත් ආලෝකයක් ගෙනේ. අපේ Black Ants වගේ වෙන්න. වැටුණත් නැගිටින්න. ප්‍රශ්නය ආපු ගමන්ම ධනාත්මකව විසඳුමක් ගැන හිතන්න. ඒක පුරුද්දක් විදිහටම තියාගන්න. හොඳයි. දැන් බලමු
ඔයාගේ මානසිකත්වයට ඍජුවම බලපාන පරිසරය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඔබේ මානසිකත්වය තීරණය කරන තවත් වැදගත්ම සාධකයක් තමයි ඔයා වටේ ඉන්න අය ඔයා කවුරුන් සමගද ඇසුරු කරන්න කියන එක. ඍණාත්මක අය ඔබේ ශක්තිය උරා බොනවා. ඔවුන් නිතරම ප්‍රශ්න ගැන කතා කරනවා. විසඳුම් ගැන නෙමෙයි කතා කරන්නේ. මෙන්න මේ වගේ අයගෙන් අනිවාර්යයෙන්ම ඈත් වෙන්න. ඒ වෙනුවට ධනාත්මක ඉදිරියට යන අය එක්ක ඔයා ඉන්න ඕනේ. ඔවුන් ඔබව ඉහළට ඔසවනවා. ඔවුන් ඔබව සාර්ථකත්වය කරා තල්ලු කරනවා. මෙන්න මේ දකින කූඹියෝ වගේ අපි කණ්ඩායමක් විදිහට ඉහළට යන්න ඕනේ. මේ කණ්ඩායම ඔයා අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕනේ. දෙවැනියට ඔයා බලන වීඩියෝ ඔයාට දිරිගැන්වීමක්ද? ස්පෙෂලි සෝෂල් මීඩියා ෆීඩ්ස් මොන වගේ දේවල්ද ඔයා බලන්නේ? මේ ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ පරිසරය ඔයාගේ මානසිකත්වයේ කැඩපත. ඔයාගේ ගෙදර, කාර්යාලය පිරිසිදුව පිළිවෙලට තියාගන්න. ඒක මානසික සුවයට උදව් කරනවා. සංගීතය ඔබ නිතර අහන්නේ මොන වගේ සංගීතයක්ද? ධෛර්යමත් කරන සංගීතයට පුළුවන් ඔයාට ක්ෂණික ශක්තියක් ලබා දෙන්න. අපේ අරමුණ වෙන්න ඕන ප්‍රශ්නය විසඳීම මිසක් ප්‍රශ්නයේ ගිලිලා මැරෙන එක නෙවෙයි. මේකට අවශ්‍ය වෙන්නේ සිතුවිලි පාලනය විතරයි. මේ පුරුද්ද ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. හැම ඍණාත්මක දෙයක්ම නවත්තන්න. ඒක කරන්න පුළුවන් දෙයක්. දැන් අපි බලමු ලොකුම අභියෝගය එනකොට. ඒ කියන්නේ අසාර්ථකත්වය හමුවේ ඔයා කොහොමද මූණ දෙන්නේ කියලා. අභියෝගයක් හමුවේ මට බෑ වෙනුවට මම මේකෙන් කොහොමද ඉගෙන ගන්න කියලා අහන්න. මේක දිනපතාම පුහුණු කරන්න. මේකට තමයි growth mindset එක කියන්නේ. අභියෝගය කියන්නේ අවස්ථාවක් මිසක් අවසානයක් නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. ඕනෑම අර්බුදයක් නව අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒකට ඕන වෙන්නේ ඉදිරිය දකින්න පුළුවන් ධනාත්මක ඇසක් විතරයි. උදාහරණයක් විදිහට ඔයා ව්‍යාපාරයක අසාර්ථක වුණා කියලා හිතන්න. ඔයාට තියෙන ඍණාත්මක මනසක් නම් මම අසාර්ථකයි. මට මේක කවදාවත් කරන්න බෑ කියලා තමයි ඔයාට හිතෙන්නේ. නමුත් ධනාත්මක මනසක් නම් ඔයාට තියෙන්නේ මම මේ අත්දැකීමෙන් වටිනා පාඩම් ඉගෙන ගත්තා. මගේ ඊළඟ ව්‍යාපාරය මේ වැරදි වලින් තොර වේවි කියලා හිතනවා. ඔබේ අසාර්ථක වීම ගැන ලැජ්ජ වෙන්න එපා. ලෝකයේ සාර්ථකම මිනිසුන් වැඩියෙන්ම අසාර්ථක වුණ අය. මතක තියාගන්න බ්ලැක් කෑන්ට් කෙනෙක් කවදාවත් පහසුවෙන් අතාරින්නේ නැහැ. මොකක් හරි බාධකයක් ආවොත් එයා ඒක වටේ යනවා. එහෙමත් නැත්නම් ඒක උඩින් හරියා ජයග්‍රහණයට යනවා. අපේ අරමුණ වෙන්න ඕනේ ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නයට විසඳුම් හොයන එක මිසක් ඒ ප්‍රශ්නේ ගිලිලා මැරෙන එක නෙමෙයි. මේකට අවශ්‍ය වෙන්නේ සිතුවිලි විතරයි. ඉතින් අසාර්ථකත්වය කියන්නේ తాවකාලික දෙයක් විතරයි. ඒක ඔයාගේ අනන්‍යතාවය නෙවෙයි. මේක තදින්ම ඔයාගේ මනසට දාගන්න ඕන දෙයක්. හොඳයි. දැන් අපි යමු මේක දිනපතා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් අවසන් බලවත් ක්‍රම 3කට. 1. දිනපතාම භාවනා කරන්න. විනාඩි 5ක් වුණත් කමක් නැහැ. ඔයාගේ හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරන්න. ඒක ඔයාගේ සිතුවිලි පාලනයට උදව් කරනවා. 2. ඔබේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න. නිසි නිින්ද, ව්‍යායාම, පෝෂදායී ආහාර මේ සියල්ල ධනාත්මක මානසිකත්වයට ඍජුවම බලපානවා. 3. අභිප්‍රේරණ පොත්පත් සහ වීඩියෝ නරඹන්න. බ්ලැක් කෑන්ස් වගේ channel බලන්න. ඔබේ මොළයට නිරන්තරයෙන් ධනාත්මක දේවල් විතරක්ම ඇතුළු කරන්න. මේ පියවර 3 ඔයා දිගටම කන්ටිනියස්ලි අනුගමනය කරන්න, පුහුණු කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාට සාර්ථක පොසිටිව් මයින්ඩ් එකක් නිකම්ම ලැබේවි. හොඳට මතක තියාගන්න. ධනාත්මක සිතුවිලි කියන්නේ ඔයා හොඳින් ඉන්නවා කියන එකම නෙවෙයි. ධනාත්මක සිතුවිලි කියන්නේ ඔයා ඔයාගේ ජීවිතයට හදාගන්න ප්‍රබලතම ආයුධය. ඔයාගේ සිතුවිලි වෙනස් කරන්න ඔයාගේ ජීවිතය යහපත් අතට හැරෙයි. ඔයා හොඳ මොටිවේෂනල් මිනිහෙක් විදිහට ජීවිතයේ සක්සස් කියන ගෝල් එකට යයි. ඉතින් බ්ලැක් කෑන්ස් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් හැම කෙනෙක්ටම ජය වේවා.